හරි අලුත් පාඩමක් ඒ කියන්නේ මේක කලින් කතා කරලා තියෙන එකේ දෙවෙනි කොටස. අපි දැන් කීප දවසකට කලින් කතා කරා වාක්‍ය ඛණ්ඩ පළවෙනි කොටස. මේ දෙවෙනි කොටස තමයි මේ අද කරන්නේ. ඉතින් උතර බලා ගන්න ඔයාලා දන්න වචනක් තියෙන්න පුළුවන්. මේක අන්තිමට යද්දි ටිකක් අලුත් දේවලුත් ඔයාලට දැන ගන්න පුළුවන්. ඒවා ඒ විදිහටම පාඩම් කරගන්න. මොකද වාක්‍ය ඛණ්ඩ කියන එක ජපන් කතා කරද්දී අත්‍යවශ්‍ය වෙනවා. පහසුවෙන් කතා කරගන්න පුළුවන් වෙනවා මේවා මතක තියාගන්න. ඔයාලට ජපන් කතා කරද්දී අත්‍යවශ්‍ය වෙන දේවල් තමයි මේ වාක්‍ය ඛණ්ඩ. ඒ නිසා චන්තෝ බොයිතේ උිතේ කුදාසයි. හොඳට මතක තියාගන්න. right. අපි බලමු එකින් එක මම පැහැදිලි කරන්නම්. මොනවද මේ තියෙන කියලා මේ සරල දේවලුත් දාලා තියෙනවා. මොකද මේ channel එක ගොඩක් බලන්නේ අලුත් අය ජපන්ෙන් බලන්න අය ඒ වගේ අය ඉන්නේ. සහ ඉදිරියට මේ N5 level එකෙන් තමයි යන්නේ. N5 4 කලවය මේ තියෙන්නේ මෙතන. N3 ඒවා ඉදිරියට group මේ channel එකේ දානවා. එතකොට ඒවා බලන්න කැමති අය මේ වීඩියෝස් බලලා අනිවාර්යෙන් දැනුම ලබා ගන්න කියලා මම ඔයාලට කියනවා. right. කොනිචිවා. කොනිචිවා කියලා කිව්වම ඔයාලට මේ දවල්ට කියනවා වගේ එකක් නෙමෙයි. කොනිචිවා කියන්නේ කොනිචිවා කියන එකේ meanings දෙකක් තියෙනවා පුතේ. එකක් ඕන වෙලාවක hello කියන්න අපි පාවිච්චි කරනවා නේද? hello කියන්න පාවිච්චි කරන එක තමයි කොනිචිවා කියන එක. සුබ දහවලක් කියන්නත් පාවිච්චි කරනවා. hello කියන්නත් පාවිච්චි කරනවා. අපි දැන් කෙනෙක් හම්බුනාම අපි කියන්නේ ලංකාවේ හලෝ කොහොමද? අන්න ඒ වගේ hello කියන එක ඕකේ තියෙනවා කොනිචිවා කියන කොතබයගේ වචනේ. නේ? right. ඊළඟට ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස් කියන එක ඔයාලා මොකක් කියලාද දන්නේ? good morning නේ. ඔහායෝ ගොසයිමස් කියන good morning විදිහට පාවිච්චි කරනවා. ඊට අමතරව ඔයා වැඩ කරන කයිෂයක මොහොක හරි මුල් වරට ඔයා ඒ දවසේ මුල් වරට ඔයත් එක්ක වැඩ කරන අය සම්බන්ධ වෙනවා. හමු වෙනවා. ඒක උදේද දවල්ද රෑද කියලා නෑ ජපන් අය. ඔයාව ඒ දවසේ ෆස්ට් ටයිම් මුණ ගැහෙන වෙලාවට ඔහායෝ ගොසයිමස් කියලා තමයි කියන්නේ. තේරුණාද? ඔයාලට ඒක අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඇයි ඔයාලා හිතන්න පුළුවන් දැන් රැයට හම්බුණත් ෆස්ට් ටයිම් ඔයාව ඒ දවසේ හම්බෙන වෙලාව නම් එයාලා ඔහායෝ ගොසයිමස් තමයි කියන්නේ. ඒක පොඩ්ඩක් අර විහිළුවක් වගේ තමයි. මේ මෙයාලා අපි කවදා good morning කියන්නේ නැහැ රැයට කාට හරි. නමුත් මෙයාලා ওই වචනේ කොතබයකම තමයි පාවිච්චි කරන්නේ. එතකොට good morning කියන්නත් පාවිච්චි කරනවා. තමන් වැඩ කරන තැන කෙනෙක් මුල් වරට හමු වෙනවා නම් ඒක දවල්ද උදේද රෑද කියලා නෑ. ඔහායෝ ගොසයිමස් කියලා තමයි කියන්නේ. right. ඊළඟට කොම්බන්වා. ඒක හවසට කියන්නේ. කොම්බන්වා. සුබ සන්ධ්‍යාවක්. ඊට ඔයාසුමි නසයි. වෙන්න යනකොට රැයට සාම අපි good night කියලා යන්නේ. එතකොට පාවිච්චි කරනවා ඔයාසුමි කියලාත් කියනවා නැත්නම් ඔයාසුමි නසයි කියලාත් කියනවා. දැන් ඔහායෝ ගොසයිමස් කියන එකේ ඔහායෝ කියලා විතරකුත් කියනවා. ඒ ගොඩක් හිතවත් අයත් එක තමයි ඔහායෝ විතරක් කියන්නේ. නේ? දැන් සාමාන්‍යයෙන් ඔයාට වඩා ඉහළ පුජ්‍යලයකට ඔයා good morning කියනවා නම් නැත්නම් ආයතනයේට යනකොට පළවෙනි පාට හම්බ වෙනවා නම් එතකොට ඔහායෝ කියන්න එපා. මේ ඔයාට වඩා ඉහළ පුජ්‍යලයක් නම් එයා සීනියර් කෙනෙක් නම් නැත්නම් සෙන්පයි කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් කියන්න ඕනේ ඔහායෝ ගොසයිමස් කියලා. නේ? මතක තියාගන්න. හරි? ඕකේ. ඊළඟට අරිගතෝ ගොසයිමස්. ඒකත් ඒ වගේ. ඔයාට වඩා ඉහළ කෙනෙකුට තෑන්ක්ස් කරන්න යනකොට අරිගතෝ විතරක් කියන්න එපා. අරිගතෝ ගොසයිමස් සම්පූර්ණ එක කියන්න ඕනේ. හරි යාළුවෙකුට දන්න කියන කෙනෙකුට නම් අරිගතෝ විතරක් කවර ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ගොමෙන් නසයි. ඒකත් ඒ වගේ. ඒකත් මතක තියාගන්න. ඔයාට වඩා ඉහළ පුජ්‍යලයකින් ඔයා සමාව ගන්නවා නම් නොදන්න කෙනෙක්ගෙන් සමාව ගන්නවා නම් ගොමෙන් නසයි කියලා කියන්න. ඔයා දන්න කෙනෙක් නම් සාමාන්‍ය යාළුවෙක් වැඩ කරන තැන අඳුරන කෙනෙක් වගේ නම් ගොමෙන් කිව්වා නම් ඇති. නේ? අර ගොමෙන් නසයි කියන එක සම්පූර්ණ වචනේ කියන එක polite. ඒ කියලා කියන්නේ හොඳයි නේද? මේ විදිහට කතා කරන එක හොඳයි. අර විනීත විදිහට කියනවා නම් ඒ විදිහට තමයි polite නේ. සුමිමසෙන් ඒත් excuse කරනකොට පාවිච්චි කරන එකක් සහ සමාව ගන්නවට පාවිච්චි කරන එකක් තමයි මේක. right. ඊළඟට hi ඔව් කියන්නත් පාවිච්චි කරනවා yes කියන්නත් පාවිච්චි කරනවා. අවස්ථාව අනුව ඒක යොදා ගන්න පුළුවන්. හරි.
ගොමෙන්. ඊළඟට ඊයේ 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 කියන එක පාවිච්චි කරනවා ම්ම්, නැත නැහැ කියන්න පාවිච්චි කරනවා. ඊළඟට දෝයිතශිමස්තේ දෝයිතශිමස්තේ කියන්නේ මොකද්ද? දෝයිතශිමස්තේ කියලා කියනවා පුතේ අපි ඉංග්‍රීසි වලින් ගත්තොත් කවුරුහරි තෑන්ක්ස් කරාම වෙල්කම් කරනවානේ. නැත්නම් ඉට්ස් ප්‍රෙෂර් කියලා කියනවානේ. නේ? ඒක ප්‍රෙෂර් එකක් නැත්නම් වෙල්කම්. නැවත පැමිණෙන්න කියලා කියනවානේ. ආන් ඒකට පාවිච්චි කරන ජපන් වචනේ තමයි දෝයිතශිමස්තේ. දෝයිතශිමස්තේ. නේ? තෑන්ක්ස් කරාම කවුරු හරි ඔයාට කවුරු හරි තෑන්ක්ස් කරාම නේ? ඒකට ඊට පස්සේ දෙන පිළිතුර තමයි දෝයිතශිමස්තේ. වෙල්කම් නැත්නම් ඉට්ස් ප්ලෙෂර්. ඒ වගේ තේරුමක් තමයි ඔකේ තියෙන්නේ. හරි. ඊළඟට ඊයෝ ඊයේ නෙමෙයි ඊයෝ කවුරු හරි වාට තෑන්ක්ස් කරාට පස්සේ වාට ඕක පාවිච්චි කරාටත් පුළුවන් ඊයෝ අවුලක් නැහැ. ඕකේ ෂුවර් ඒ වගේ එකකුත් ගන්න පුළුවන්. ඊයෝ කියන එක ෂුවර් වගේ තේරුමකුත් තියෙනවා. හරි තෑන්ක්ස් කරාට පස්සේ ඕක කියන්න පුළුවන්. හරි. ඊළඟට ඉතදකිමස් 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 කියලා කියනවා පුතේ සාමාන්‍යයෙන් කෑම එකක් බීම එකක් වගේ දෙයක් ආහාරයට හරි බීමට හරි ගන්නකොට නේ ඒ වගේ දෙයක් කියන්න පුළුවන් ඉතදකිමස් කියන එක. ගන්න බොන්න කලින් ඉතදකිමස් ඒක ආහාරයට බීමට ගන්නවා. ආහාරයට හෝ බීමට ගන්නවා කියලා තමයි ඒක එයාලා කන්නේ බොන්නේ ජපන් අය. ඊළඟට ගොචිසෝ සමදෙෂ්ටා ගොචිසෝ සමදෙෂ්ටා ගොචිසෝ සමදෙෂ්ටා කියන එකත් ඔයාලට ටිකක් අලුත් වෙන්න ඇති. කියන්නේ thanks for me මේ ආහාරයට ස්තුතියි වේවා කියන එක තමයි එයාලා කියනවා. ගොචිසෝ සමදෙෂ්ටා. සාමාන්‍ය කාලේ ඉවරලා තමයි කියන්නේ ගොචිසෝ සමදෙෂ්ටා කියන එක. ඊළඟට හිසashiburi හිසashiburi උග කාලයකට පස්සේ after long time මේක තමයි ඒකේ තේරුම. හරි. ඊළඟට උගෙන්කි දෙස්කා මේ කන්ජි උඩින් අනිවාර්යෙන් මම කියවෙච්ච එක ලියා ගන්න පුතේ. නේ කන්ජිත් ඇහැට හුරු වෙන්න අවශ්‍ය නිසා තමයි මම මේක උගන්වන්නේ. උගෙන්කි දෙස්කා ගෙන්කි කියන කන්ජි තමයි තියෙන්නේ. ඔයා හොඳින්ද? වසුවෙන්ද? කියන එක තමයි අහන්නේ. ඊළඟට දයිජෝබු දයිජෝබු දෙස්කා කියලා අහන එක ෂෝට් කරලා දෙන්න. දයිජෝබු කියලා අහන්න. හොඳින්ද? අවුලක් නැද්ද? කියලා අහන්න. ඊළඟට ඉකෝ ඉකෝ කියලා කියනවා පුතේ යමු. ඉකිමෂෝ කියන එක තමයි කොට කරලා තියෙන්නේ ඉකෝ යමු. ඉකෝ කවයි කවයි කියලා කියනවා ලස්සනයි. සොරසාර සතුන්ට සහ ගෑල් ළමයින්ට වගේ මල් වලට වගේ දේවල් වලට කියන්න පුළුවන්. පොඩි ළමයින්ටත් කියන්න පුළුවන්. කවයි. ඊ දෙස්නේ ඊ දෙස්නේ කියලා කියනවා. නියමයි. නන්දේ නන්දෙස්කා කියන එක ෂෝට් කරලා තියෙන්නේ. නන්දේ ඇයි ඇයි නන්දේ ඇයි ඊළඟට නරුහොදෝ නරුහොදෝ තේරුණා understood වකරිමස්තා කියන එකටම සමාන වචනයක්. හරි ඊළඟට ඒකක් තියෙනවා මේ වකරිමස්තා තේරුණා ඊළඟට නන්තේ ඉත්තා මොකද්ද කිව්වේ නන්තේ ඉත්තා මොකද්ද කිව්වේ ඊට පස්සේ නන්දෙස්කා ඇයි ඒක තමයි අර කලින් මම නන්දේ කියලා කිව්වේ නේ ඒක මේ දිග ෆෝම් එක අරගේ ෂෝට් ෆෝම් එක නන්දෙස්කා ඇයි නේ ඊළඟට තස්කෙතෙ කුදාසයි තස්සුකෙතෙ කුදාසයි කියන එක පොඩ්ඩක් තස්කෙතෙ කියලා කියන්නේ තසුකෙතෙ කුදාසයි කියන එක තස්කෙතෙ කුදාසයි කියලා කියනවා right උදව් කරන්න කරුණාකර please help නේ ඊළඟට ඔනේගයි ශිමස් කරුණාකර please ඔනේගයි ශිමස් ඊළඟට සුගොයි පුදුමයි සර්ප්‍රයිස් වුණාමත් කියනවා සාමාන්‍ය සුගොයි කියලා ඊළඟට සයොනරා මතනේ goodbye නැවත හම්බෙමු කියලා කියන්නේ අර ගිහින් එන්නම් ආයෙ හම්බෙමු කියන එක තමයි සයොනරා
මතානේ කියන එක ෂෝට් කරලා දෙන මතායිමෂෝ කියන එක තමයි පුතේ මතානේ කියලා කියන්නේ. මතායිමෂෝ නැවත හම්බෙමු කියන එක තමයි මතානේ කියලා කියන්නේ. ඊළඟට ඔමෙදෙතෝ ඔමෙදෙතෝ සුබ පැතුම් සුබ පැතුම් විශ් කරනකොට ඔමෙදෙතෝ කියන එක පාවිච්චි කරනවා. ඔමෙදෙතෝ. ඊළඟට දෙන්නස්තේනේ කෝල් කරන්න දෙන්නස්තේනේ කෝල් කරන්න. ඊළඟට ඔත්සුකාරේ සමා ඔත්සුකාරේ සමා සාමාන්‍යයෙන් ඔයා වැඩ කරන තැනක ඔයා වැඩ කරලා ඉවර වෙලා යද්දි අනිත් අයට ඔත්සුකාරේ සමදේස් ඔත්සුකාරේ සමදේස් නැත්නම් ඔත්සුකාරේ සමා කියලා කියනවා නේ. ඔබේ මහන්සියට ස්තුතියි කියලා අනිත් අයට කියන්නේ. මේ මෙහි තියෙන ආචාර විදි. නේ ඔත්සුකාරේ සමා ඔයාලගේ මහන්සියට ස්තුතියි කියලා තමයි ඔයා යන්නේ. මේ එහෙම නිකම් එයා එළියට යන්නේ නැහැ නේ. ඔත්සුකාරේ සමා මොකද ජපානයේ ආචාරශීලී රටක් පුතේ ග්‍රීටින්ග්ස් අනිවාර්යෙන් හරියට කරන්න ඕනේ ග්‍රීටින්ග්ස් නේ. ඊළඟට ඔකගේ සමා ඒත් ස්තුතිය දනවන වචනය. ඔකගේ සමා ස්තුතියි වගේ වචනයක්. අරියනයි ඔය වචනේ සෙට් වෙලා නැතුව ඇති ඔයාලට. අරියනයි. ඒක නම් වෙන්න බෑ. ඒක විශ්වාස කරන්න අමාරුයි. ඒ වගේ තේරුමක් තමයි අරියනයි කියලා කියන්නේ. මතක තියාගන්න. හරි. මත්තෙකු දාසයි. මත්තෙකු දාසයි. රැඳින්න කරුණාකර. කියන්නේ ඉන්න ටික ඉන්න කරුණාකර. රැඳින්න කරුණාකර කියන එක තමයි මත්තෙකු දාසයි. ඕකට ඉස්සරහට ආව චොත්තෝ කියලා චොත්තෝ මත්තෙකු දාසයි. ටිකක් රැඳෙන්න කරුණාකර. මේක කියලා දුන්නා මම කලින්. දෙකිනයි. බෑ. දෙකිනයි. බෑ කියන එක තමයි තේරුම. මෝවිචිදෝ මෝවිචිදෝ නැවත වාරයක් ආය පාරක් again මෝවිචිදෝ සුගුනි සුගුනි ඉක්මනට සුගුනි ඉක්මනට දෝෂෝ මොකද කරන්නේ දෝෂෝ මොකද කරන්නේ දෝෂෝ ඔක සාමාන්‍යයෙන් තමන්ට මහගන්න එකක් තියෙන දෝෂෝ කනා මොකක් කරන්නද ඒ වගේ එකක් ජෝෂෝ දෝෂෝ මොකද කරන්නේ ඒ වගේ මීනින් එකක් තියෙන්නේ දෝෂෝ ඊට පස්සේ තදයිමා ගෙදරට ඕවා වැඩ කරන ස්ථානයට පුතේ ඔයා ඇතුළත් වුණාම තදයිමා කියන තමයි එන්නේ. ඒ කියන්නේ මම ආවා කියන එක තමයි අඟවන ග්‍රීටින් එක. මම ආවා. රයිට්. සාමාන්‍යයෙන් QK එකකට ගිහිල්ලා එද්දිත් ආයෙ ඒක කියනවා. ඒ කියන්නේ බ්‍රේක් ටයිම් එකට ගිහිල්ලා ආයෙ ඉන්නකොට වැඩ කරන්න ඉන්නකොට ඔක කියනවා. තදයිමා මං ආවා. නේ. එතකොට ඒ කියන්නේ ඔයා වැඩ කරන තැන කට්ටිය හෝ ගෙදර කට්ටිය ඔයා පිළිගන්න එක ඊළඟ කොතබයි. ඔය පල්ලෙන් තියෙන්නේ. ඔකයිරි නසයි. වෙල්කම්. ඔකයිරි නසයි. යත්තා 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 කියලා කියන්නේ මම ඒක කළා යත්තා අර චියර් කරනවා වගේ වචනයක් යත්තා කියලා කියන්නේ මම කළා මම ඒක කරා කියලා කියන්නේ අන් ඒ වගේ ඇස් වසුරෙතා වසුරෙතා අමතක වුණා වසුරෙතා වසුරෙමස්තා කියන එකේ ෂෝට් එක තමයි වසුරෙතා ඊළඟට මොචිරොන් මොචිරොන් කෙම් අපි කියන්නේ සිංහලෙන් කියනවා එකෙම් අනිවාර්යෙන්ම මොචිරොන් සිරාවටම කියන එකටත් පාවිච්චි කරනවා මජි මජිදේ කියලා කිව්වොත් මජි කියලා තියෙන වචනයක් මජිදේ කියලා කිව්වොත් ඔය මොචිරොන් වලට ටිකක් උඩින් යන එක සිරාවටම මජිකා කියලා කවුරු හරි මජිකා අය කොතබයි මේක දීලා නැහැ පුතේ ඒක ලියා ගන්න මට මතක් වෙච්ච ඉඳන් මම කිව්වා මජිකා කියලා කවුරු හරි අහුවොත් සිරාවටමද ඊට පස්සේ උත්තරේ දෙන්න පුළුවන් මජිදේ සිරාවටම ඒ වගේම එකක් තියෙන්නේ හරි ඊළඟට වතෂිමෝ මමත් me too කියන එකනේ මමත් ඊළඟට ස්ටේමස් දැනුවත් දන්නවා ස්ටේමස් සුකරෙතා මහන්සි අමාරුයි සුකරෙතා හරි ඊළඟට දොකෝයිකුනෝ කොහෙද යන්නේ දොකෝයිකිමස්කා කියන එක තමයි පුතේ ඔය ෂෝට් කරලා තියෙන්නේ ඔයා ජපන් කතා කරන්න යද්දි මේ ෂෝට් ෆෝම් වැදගත් වෙනවා ඒ නිසා මම කියන දේවල් හොඳට අහගෙන ඉඳලා ඒවා
මතක තියාගන්න නේ. お願いします。right. ඊළඟට හොන්තෝ 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 ඇත්තටමද ඇත්තටමද හොන්තෝ දෙස් කා කියන එක තමයි ෂෝට් කරලා තියෙන්නේ. හොන්තෝ හොන්තෝ ඊළඟට තියෙනවා心配しないで心配しないでදුක් වෙන්න එපා. don't worry කියන එක තමයි 心配しないで. ඊට පස්සේ මසකා මසකා කියලා කියනවා කොහෙත්ම නැහැ. කීයටවත් නැහැ. මසකා මතක තියාගන්න එක. ඊට පස්සේ සොරේදේ ඒත් ප්‍රශ්නයක් අහන්නේ. සොරේදේ ඊට පස්සේ අපි දැන් එයා මොකක් හරි කියන ඊට පස්සේ අපි අහනවානේ ඊට පස්සේ කියලා. නැත්නම් ඉංග්‍රීසි වලින් කිව්ව and කියලා අහනවානේ. එතකොට ඒකට තමයි පුතේ සොරේදේ පාවිච්චි කරන්නේ. සොරේදේ ප්‍රශ්නයක් අහන්නේ. සොරේදේ ඊට පස්සේ තමයි තේරුම. දෙමෝ නමුත් but ඉංග්‍රීසි වලින් කිව්ව but දෙමෝ නමුත් ඔබ වෙතේ නැයි ඔබ වෙතේ නැයි ඔබ වෙතේ නැයි මතක නැහැ මතක නැහැ මත්තකුව කරිමසෙන් අයිඩියා එකක් නැහැ පොඩ්ඩක්වත් ඒක මත්තකුව කරිමසෙන් කියනවා පුතේ තේරෙන්නේ නැහැ මත්තකුව කරිමසෙන් කියනවා ගොඩක් තේරෙන්නේ නැහැ අයිඩියා එකක් ඇත්තෙම නැහැ ඒ වගේ මීනින් මත්තකුව කරිමසෙන් ඊළඟට උමක්කු සෙත්සුමෙයි දෙකිමසෙන් උමක්කු සෙත්සුමෙයි දෙකිමසෙන් ගොඩක් පැහැදිලි කරන්න දන්නේ නැහැ උමක්කු සෙත්සුමෙයි දෙකිමසෙන් පැහැදිලි කරන්න ගොඩක් ඒ කියන්නේ අර සවිස්තරාත්මකව පැහැදිලි කරන්න දන්නේ නැහැ සවිස්තරාත්මකව හොඳට පැහැදිලි කරන්න දන්නේ නැහැ උමකු කියනවා හොඳට නියමෙට ඒ වගේ තේරුමක් තියෙන්නේ සෙත්සුමේ කියනවා පැහැදිලි කරනවා බෑ කියලා කියන්නේ හොඳට පැහැදිලි කරන්න බෑ වතෂි මෝ ඔනජි කංගාය දෙස් වතෂි මෝ ඔනජි කංගාය දෙස් මට තියෙන්නේ ඒ වගේ අදහසක් කවුරුද වගේ අදහසක් ඇහුවාම මේ මට තියෙන්නේ මේ වගේ අදහසක් ඔයාට මොන වගේ අදහසක්ද තියෙන්නේ කියලා ඇහුවොත් වතෂි මෝ ඔනජි කංගාය දෙස් කංගාය කතා දෙස් කියලා කියන්න පුළුවන් මට තියෙන්නේත් ඔයාගේ වගේම අදහසක් නේ ඒ වගේ උත්තරයක් දෙන්න පුළුවන් ඒ නිසා මතක තියාගන්න මේවා කතා කරද්දී අවශ්‍ය වෙනවා ඔයාලට කතා කරන්න අවශ්‍ය සපෝට් එක තමයි මේ හදන්නේ මොකද ජපාන්ට ආවම කතා නොකර ඉන්න බෑනේ ඉතින් ඒක ගන්න පුතේ මේ channel එකෙන් උගන්වන දේවල් හරියට අහගන්න හරි වතෂි වා සෝ ඔමෝයිමාසෙන් වතෂි වා සෝ ඔමෝයිමාසෙන් ගොමෙන් වතෂි වා සෝ ඔමෝයිමාසෙන් මම එහෙම හිතන්නේ නැහැ කෙනෙක් වයින් අහන්න පුළුවන් මේ මොකක් හරි විස්තරයක් කියලා මම අපි නම් මෙහෙම තමයි හිතන්නේ ඔයා මොනවද හිතන්නේ මම එහෙම හිතන්නේ වතෂි වා සෝ ඔමෝයිමාසෙන් මම එහෙම හිතන්නේ උත්තර දෙන්න පුළුවන් මම මෙතන ඊළඟ එකේ තාරකසං කියන එක අරන් තින්නේ එතන ඔයාලට කැමති පුජ්‍යලයක නමක් දාන්න පුළුවන් තාරකසං දෝ මොයිමස්කා තාරක ඔයා මොනවද හිතන්නේ දෝ මොයිමස්කා ඔයා මොනවද හිතන්නේ මොකක් හරි ඩිස්ක්‍රයිබ් කරලා මොන හරි ප්‍රශ්නයක් ගැන කතා කරලා හරි මොකක් හරි කියලා තාරක ඔයා මොකද්ද මේක ගැන හිතන්නේ අන්න එහෙම තමයි තාරක කියන එක වෙනවලට ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන් නේ ඊළඟට සොරේවා දෝ යොමිමස්කා මේක කොහොමද කියවන්නේ සොරේවා දෝ යොමිමස්කා මේක කොහොමද කියවන්නේ ගොනු ඊළඟට සොරේවා දෝ කකිමස්කා මේ කොහොමද ලියන්නේ මේ කොහොමද ලියන්නේ සොරේවා දෝ කකිමස්කා ඊළඟට සොරේවා දෝ යු ඉමි දෙස්කා සොරේවා දෝ යු ඉමි දෙස්කා මේකේ අදහස මොකද්ද මේකේ අදහස මොකද්ද සොරේවා දෝ ඉමි දෙස්කා අදහස මොකද්ද ඊළඟට සොරේවා දෝ හත්සුන් shimasu සොරේවා දෝ හත්සුන් shimasu මේ උච්චාරණය කරන්නේ කොහොමද මේක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද දෝ හත්සුන් shimasu ඊළඟට ඒගෝで同じ表現があります。英語で同じ表現があります。ඉංග්‍රීසි වලිනුත් සමාන අදහසක් තියෙනවා. ඒගෝ දෙමෝ ඉංග්‍රීසි වලිනුත් 同じ සමාන 表現 අයි අදහසක් があります. තියෙනවා. ඉංග්‍රීසි වලිනුත් සමාන අදහසක් තියෙනවා.
ごめん. ඊළඟට රෙයියෝ ඔෂියේතේ ඉතදකිමසෙන්කා උදාහරණයක් කියලා දෙන්න පුළුවන්ද? උදාහරණයක් කියලා දෙන්න පුළුවන්ද? නැත්නම් උදාහරණයක් දෙන්න පුළුවන්ද? රෙයි කියන උදාහරණයක්. ඔෂියේතේ ඉතදකිමසෙන්කා දෙන්න පුළුවන්ද? සුගිනෝ ජුගියෝ කෙස්සෙකිෂිමස්. සුගිනෝ ජුගියෝ කෙස්සෙකිෂිමස්. ඊළඟ සෙෂන් එකට ලෙසන් එකට නැත්නම් ඊළඟට කරන්න තියෙන දෙයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇබ්සන්ට් කියන එක තමයි කියන්නේ කෙස්සෙකි. කෙස්සෙකි. හින්තෝ මොරායමසෙන්කා හින්ට් එකක් දෙන්න පුළුවන්ද? හින්ට් අපි කියන්නේ පොඩි ඉඟියක් අන්න ඒක. නේ? හින්තෝ මොරායමසෙන්කා ඉඟියක් දෙන්න පුළුවන්ද? කොරේගා තදාෂී දෙස්කා මේක හරිද? අපිට නිකන් ඒක චෙක් කරගන්න කායෙන් හරි අහද්දි මේක කියන්න පුළුවන්. අපිට තියෙනවනේ අපිට මේක හරිද නැද්ද කියලා හොයාගන්න බැරි නිසා කාට හරි අපි පෙන්නනවා. කොරේගා තදාෂී දෙස්කා මේක හරිද නිවැරදිද කියලා අහන්න. තදාෂී ජුම්බන්වා නන් දෙස්කා නිවැරදි අනුපිළිවෙල මොකද? ජුම්බන් කියනවා අනුපිළිවෙල. නිවැරදි අනුපිළිවෙල මොකද? තදාෂී ජුම්බන්වා නන් දෙස්කා. ඊළඟට ජුග්යෝ අරිගතෝ ගොසයිමස්ටා. ජුග්යෝ අරිගතෝ ගොසයි. සාමාන්‍යයෙන් සෙෂන් එක ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නකොට ඒක ඉවරනම ළමයි සෙන්සෙට වගේ කියන්න පුළුවන් ඔකට. මම මේ ලෙසන් එක කියලා දුන්නට ස්තුතියි. මේ ලෙසන් එකට තෑන්ක්ස් කියන එක තමයි ජුග්යෝ අරිගතෝ ගොසයිමස්ටා කියලා කියන්න පුළුවන්. කක්කොයි නියමයි. ලස්සනයි. කක්කොයි. ඒ වගේ තේරුමක් තියෙනවා. සුකරෙමස්කා ගොමෙන් සුකයිමස්කා. සුකයිමස්කා කියන්නේ මේක යූස් කරන්න පුළුවන්ද? මේක පාවිච්චි කරන්න පුළුවන්ද? සුකයිමස්කා. ඊළඟට දමේ දෙෂ්ටා. කවුල් වුණා. කවුල් වුණා. ශිකතා ගණයි. ශිකතා ගණයි. කරන්න දෙයක් නැහැ. ශිකතා ගණයි. සොනෝතෝරි සොනෝතෝරි දෙස්. ඒ විදිහට. සොනෝතෝරි දෙස්. ඒ විදිහට. ඒ විදිහට. සොනෝතෝරි දෙස්. ඊට පස්සේ සින්ජිරාරෙනයි. සින්ජිරාරෙනයි. විශ්වාස කරන්න අමාරුයි. සින්ජිරාරෙනයි. විශ්වාස කරන්න බෑ. මිතේ මිතේ බලන්න බලන්න මිතේ අර මත්තේ කියලා කියන්නත් පුළුවන්. ඒකත් උතනින් ලියන්න. මත්තේ ඉන්න ඉන්න කියලා කියන්නේ. මත්තේ 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 කුදාසයි කියන්නේ නැතුව මත්තේ කියලා කියන්නත් පුළුවන්. මත්තේ ඉන්න. සියවසේ දෙස්. සතුටින් සතුටින් සියවසේ දෙස්. කනෂී දෙස්. දුකෙන් දුකෙන් කනෂී දෙස්. ඔකොත්තේ ඉමස් බනිනවා. ඔකොත්තේ ඉමස් බනිනවා. නකනයිදේ නකනයිදේ කුදාසයි කියන එක තමයි නකනයිදේ කියලා ෂෝට් කරලා දෙන්නේ. අඬන්න එපා. ෂියේතේ ඔෂියේතේ කියලා දෙන්න. කියලා දෙන්න. දොරේ 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 දෙස්කා කියන එක තමයි දොරේ කියලා ෂෝට් කරලා දෙන්නේ. මොකද්ද? මොන එකද? මොකද්ද? මොන එකද වගේ තමයි මීනින් එක තියෙන්නේ. ඔය දොරේ. යප්පරි යප්පරි කියන අවුදේ හිතුව විදිහටම යප්පරි. හක්කිරි හක්කිරි කියනවා පැහැදිලිවම පැහැදිලිවම. හක්කිරි ඔබ වෙත නැයි පැහැදිලිව මතක නැහැ. හක්කිරි කිකෝේ නැයි කෝල් එකක් එහෙම අරගෙන ඉන්නකොට හක්කිරි කිකෝේ නැයි කිව්වොත් පැහැදිලිව ඇහෙන්නේ නැහැ. කොරේගා දෙස්. මේක තමයි වැඩේ. මේක තමයි ඔයාලට කරන්න තියෙන වැඩේ. කොරේගා ශිගතෝ දෙස්. ඊළඟට සොරේනි ශිමස් ඒ විදිහට කරන්න. සොරේනි ශිමස් ඒ විදිහට කරන්න. ඊළඟට නොමිතයි දෙස්. තයි දැම්මම ඕන කියන එකනේ. නොමිතයි දෙස් කිව්ව බොණ්ඩ ඕනේ. ඊළඟට තබෙතයි දෙස් කන්න ඕන. ඊළඟට මිතයි දෙස් බලන්න ඕන. බලන්න ඕන. බලන්න ඕන කියන්නේ මොනවා හරි දෙයක් බලන්න ඕන කියන එක. right? ටීවී බලන්න ඕන. ෆිල්ම් එකක් බලන්න ඕන. අන්න ඒ වගේ බලන්න ඕන කියන එක.
යොමිතයි දෙස්. කියවන්න ඕන. කියවන්න ඕන. යසුයි යසුයි දෙස්කා කියලා අනක තමයි ෂෝට් කරලා යසුයි අඩුයිද? ලාභද? කියලා අහන්න. තකයි තකයි දෙස්කා කියන එක ෂෝට් කරලා තකයි වැඩිද? මිලයිද? කියලා අහනවා. ඊළඟට රිරක්කුසු ශ්ටිකු දාසයි. රිරක්කුසු රිලැක්ස් කියන එක තමයි රිරක්කුසු වෙලා තියෙන්නේ. රිලැක්ස් වෙන්න කියන එක තමයි කියන්නේ. රිරක්කුසු ශ්ටිකු දාසයි. ඊළඟට නිගයි නිගයි කියන පොතේ තිත්ත අමයි අමයි කියනවා පැණි රසට. පැණි රස. සම්මි කියනවා ඇඹුල් රස. ඊළඟට උමාමි කියනවා පුතේ රසයක් ඇතිමුත් කිව නොහැකි රසය. ඔය අජිනමොටෝ වගේ කාලා ඇතිනේ ඔයාලා. අජිනමොටෝ ටිකක් කටේ දාගෙන බලන්නකො මොකක්ද රහ කියලා. ඔය එක රසයි. ඔයාට ඒ රස ඇඹුල්ද ලුණු රසද තිත්තද මොකක්ද කියලා කියන්න බෑ. ඒකට තමයි කියන්නේ උමාමි. රසයි කිව නොහැකි රස. කියන්නේ හොඳම රසක් තියෙන්නේ මොකක්ද කියලා කියන්න තේරෙන්නේ නැහැ. හරි? ෂියෝජි කියනවා ලුණු රස. රයිට්. අවසාන එක ඔය එතන පුතේ ටයිප් කරද්දී ගැටලුවක් වෙලා තියෙනවා යොයන්න තියෙන්නේ. යොයන්න උඩින් බිඳුවක් එන්නේ නැහැ. යොකු දෙකිමස්තා. well done. හොඳට කළා. කියන එක තමයි යොකු දෙකිමස්තා කියලා කියන්නේ. right. මේ වගේ වචන තව ඉදිරියට මම දානවා යෙදුම් මේ වාක්‍ය ඛණ්ඩ අනිවාර්යෙන් මතක තියාගන්න පුතේ මේවා කතා කරද්දී අත්‍යවශ්‍ය වෙනවා. නේ? ඊළඟට N3 වලට අවශ්‍ය වචන මම වීඩියෝ එකක් කරලා දානවා. ඒකත් බලන්න කතා කරද්දී නම් අත්‍යවශ්‍යයි මේවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන දැනුම ලබා ගන්න කියලා මම ඉල්ලනවා. right එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. චාමතා